ඉන්නගේ ඉන්න අදත් අපි අලුත්ම කියන්නේ සුපිරිය වීඩියෝ එකක් ගන්න යන්නේ. අපේ මේ ළඟ තියෙන කනත්තා ඒ කනත්ත මේ ළඟ මිනිහක් කරුවා. ඒක එහා පැත්තේ තියෙන පාළු ගෙදර අපි දැන් මේ කනත්තේ අර වල් මිනිහ ළඟ මල්වඩමක් තියෙනවා. මල්වඩ ගන්න අපි යන්නේ අර පාළු ගෙදරට. හරි යාළුවනේ මොනවා වෙයිද දන්නේ නැහැ. යන්තින් පාළු වත්තකින් මොනවා හිතන්නේ ගෙදරත් මේ එක්කෙනෙක් බෙල්ල වලට තමයි මරන්නේ. ඉතින් යාළුවනේ අපි යන ගමන් ඉන්නේ. බලමු මේ පට්ට කැලයක් තියෙන මේ ඉන්නේ. යාළුවනේ මේ කනත්තර ගිහින් ඉක්මනට අරගෙන ආවා. යාළුවනේ නැත්තම් මේ කරන්න වෙන්නේ නිසා ඉක්මනට කනත්ත මේ ළඟ තිබ්බ නිසා කනත්තෙන් යනවා. පොත් යාළුවා. යාළුවනේ ඉතින් අපි ගෙදරට ආවා. මේක මානම් මේ ලොකේෂන් එකක් මේ ගෙදර ගමේ එක එක මතවාද තියෙනවා මේ දෙක්කෙනෙක් ගෙල්ලේට දාලා ඉතින් අපි අත්ත බලන්න යන්න. කවදාවත් මේ ගෙදර කවුරුත් ඉන්නේ නැහැ. අපි මේ බයින් යන්නේ මොනවා වෙයිද කියලා අපි ඉස්සරහට බලමු. යාළුවනේ මේක ඇත්තටම බොරුවක් නෙමෙයි වීඩියෝ එක කරන්නේ. ඇත්තට මේ පරණ ගෙදරක් මේක ඇත්තටම පේනවා මේ බලපුවාම. යාළුවනේ මෙන්න මල්වඩම තියෙනවා. මෙන්න මල්වඩම යාළුවනේ බොරුවක් නෙමෙයි. බොරුවක් නෙමෙයි මෙන්න තියෙනවා අපගේ ශෝකය පළ කරලා මේ ළඟදී වල්ලුක ගද්දෝ යාළුවනේ මේ දැන් අරන් ආව යාළුවනේ. ඔක් බොරුවක් නෙමෙයි. ගයිස් අපි ගියා තුඩු ගිහින් බලමු වෙන්න අපි අපිත් එක්ක අපි යාළුවෝ යනවා. ගයිස් මේ අපි අතුරට යන්නේ කවදාවත් මේ ගමේ අවුරුදු 18ක් ජීවත් වෙනවා කවුරුත් අපි මේකට ගිහිල්ලා නැහැ. අනිත් එක මේ ටයිම් එක වෙන්නපා. දැන් ටයිම් එක ගයිස් ඇවිල්ලා රෑ 12යි කාලයි. 12යි කාල වෙලාව. බොරු කියන්නේ නැහැ මෙන්න. 12යි කාලයි. මෙන්න අපිත් එක්ක තව 5 දිනක් ඉන්නවා. හරියටම 10 වෙනිදා 12යි කාල වෙලාව. හරි අපි යමු. ගයිස් අපි ජීවිතවල ඇත්තටම මේක පරණ ගෙදර නෙමෙයි. උච්ච පරණයි කිව්වොත් බස් බැඳලා තියෙනවා. අපි හරියන්නේ ඇත්තට මේක නැහැ කියන්නේ දැන් නම් මට පොඩි පියකුත් දැනෙනවා. ඔයාලටම ගේන්න ඕන නිසා තමයි අපි මේ වීඩියෝ කරන්න ඕන නිසා ගෙනාවා අපි. මේක ඇත්තට මේ කර්ණ කාලේ ඉස්සරම පඩවලම මේ උය පෝර නැමෙ තියෙන්නේ. මේක ඇත්තට කොච්චර පරණද කියනවනම් මේ බලවත් මාස බේනවා ඉතින්. ගයිස් ඔයාලට පේනවා මේ කොච්චර පරණයිද කිව්වොත් මේ වහල් ටකරම් පවා දෙන්න තියෙනවා. පරණ මේසක් මේ තියෙන්නේ. ගයිස් මේ තියෙන්නේ ගෙදර සාලේ. අපි ගිහින් බලමු. මේ ඉන්නේ ගයිස් ලොක් කන්දමගේ ගෙදර. බුදු බිඳුව තමයි. ගයිස් බුදු බිඳුවරක් තියෙනවා මේකේ. අවුරුදු 2016 ගානක් වෙන්න. අවුරුදු කීයක් පරණයිද ගෙදර කියලා ඔයාලා හිතා ගන්න පුළුවන්. මෙන්න 2016 ගානක් ගානක් මේකේ. අපියක් පරණයි යාළුවනේ. පරණ පත්තරයක් බුදුහාමුදුරු ඉන්න එක. කොච්චර පරණද කියලා ඔයාලට පේනවද? ජා. දාසේ කතාව කියපන්. දාසේ කතාව කියපන්. බැයි විසක් එක ලං වෙලා තමයි කොහොම හරි මේ ගෙදර එක මේතන ඇඳ තිබිලා තියෙන්නේ. මෙතන ඔක්කොම බඩු මුට්ටු ටික එයාලා වෙනම ගෙදර ගියා පදිංචියට ගිහින් දෙනවා. ඔව්. මේ බාල්කේ තියෙන්නේ. මේ බාල්කේ අතරත් අපිට මතකයි. මේ බාල්කේ මේ ඊයේ දාලා දීපේ මේ නෙට් එක එල්ලන්න. ඔව්. මෙන්න මේකේ ඇඳ උඩ නැගලා මේ හා සයිඩේ තමයි ඇඳලා තිබ්බේ. ඔව්. මෙන්න මෙතන නඩුව දාලා තමයි ඇඳලා තිබ්බේ. ඔව්. අපේ ගෙවල් හරිය තියෙන නිසා මේ අපිට ආනන්ති ආවා. ඊට පස්සේ තාත්තයි මායි තව අපේ වැඩ කරන කෙනෙකුයි ඇවිල්ලා බලනකොට බෙල් වල දාන්න එයාගේ විරිඳ කෑ ගහනවා මේ කඩේකින් ඇවිල්ලා මේ මිනිස්සයා බෙල් වල දාන්න කෑ ගහනවා. ඊට පස්සේ අපි ඇවිල්ලා කියලා මොකද කියලා බලද්දි මැරලා. එදා ඉඳලා මේ ගෙදර පට්ට අద్භූතයි කවුරුත්ම ආවේ නැහැ. මාස 3 දාන ගත්තයින් පස්සේ තමයි ආයේ කවුරුත් එදා ඉඳලා ආවෙන්නම නැහැ. පේන ඇති සාක්ෂි
මේ කරාවිටලා තියන්නේ ගෙදර. ඔයාලට පේනවාදී පරණ මේ හැදුම් වෙලාට විච්ච මං හිතන්නේ. ඔන්න ගයිස් ඉතින් මේ ගෙදර කතාව අපිත් එක්ක යාළුවෝ 6 දෙනෙක් ඉන්නවා. තනියම ආවේ නෑ ඇත්තටම කතාව බොරු කියන්න ඕනේ තනියම ආවේ නෑ. අපි හේතුව මොකද රෑ 12යි කාලේ වෙලාව. ඒකින් අපි තනියම ඇත්තටම ආවේ නෑ මේ කැලේ වෙල්ලා තියෙන ගෙදර මින් ගෙදරින් එළිය වෙලා. ගෙදරින් එළිය. මාට පේන්නේ නැති වෙලාවට. මොකස් මෙතන තියෙන්නේ මේ? අපි වෙන දවසක ඔයාලට ගෙනලා දෙන්නම් මේ මෙතන අපි මස් කන්න හරි පිළිවෙලා. කිරි ගන්න. මෙතන ඉස්සරහම දොර මේ තියෙන්නේ. මොකද යකෝ දඟලන්නේ මේ පරණ දොරේ තියෙන්නේ තාමත් ඉස්සර ගානේ අවුරුදු 2016 කියන්නේ මට හරියටම අවුරුද්ද කිව්ව සාමාන්‍ය දරවසින් අවුරුද්ද කීයක් විතරද 16 නේ 16 මේ 16 පරණ රේක්යක් තියෙනවා කැත්තක් තියෙනවා මේ දොර හැම අඟුලේ පරණයි ගොඩක් පරණයි මේ අම්මට සීරියවා මට කාමරේ හැරෙට බලන්න බර මොනවද ඒක තියෙන්නේ ගයිස් මේක ඇතුලේ පරණ විමානක් තියෙනවා මචං පරණ විමානක් තියෙනවා මේ පරණ ඇතුන් වැඩක් තියෙනවා මං හිතන්නේ කයි මේක අවුරුදු 10 විතර පරණ ඇති ගයිස් මේකත් කරනවා ධාරය වෙట్లా තියෙන්නේ මේක ඇත්තටම කව චූටි ඒක දන්නේ බලමු නෑ බලන්න බෙල්ල වල දාගත්ත කම තියන්නේ නෑනේ මම මේක ඇත්තට තාත්තා යා යකෝ ගයිස් මෙතන පරණ පොරවක් තියෙන ඇත්තටම මේ මීට සම්පූර්ණ වේව කාලා තියෙන්නේ මිට තියෙනවා වේව කාලා තියෙන්නේ තලේ තියෙනවා තව බීත් කුප්පි වගේ තේ හදපු කෝප්පෝ එක නම් මනක් තියෙනවා අප්පඩ දිරි ගයිස් මේක ඇතුලේ තියෙන ඉරමණ තලයක් ඉරමණ තලය පරණ ඉරමණ තලයක් තියෙනවා මෙන්න තාත්තා නෑ නෑ මම එයාලා පුතා ගාම මේ අකිරම විකයි හොයාගෙන ඉතින් යාළුවනේ අපි වීඩියෝ එක මෙතන ඉවර කරනවා ඇත්තටම මේ ගමන තනියෙන් ආවේ නෑ ඇත්තටම මගේ යාළුවෝ සිටක් මෙතන ඉන්න ගොඩක් ඉන්නවා හරියට වෙලාව මචං පොඩ ටෝච් එක පොඩ කොන්නේ වෙලා පෙන්නන්න ගයිස් හරියට වෙලාව 12:22යි මොකස් කරම පොඩ පෙන්න දෙනවා ඕන් ගයිස් අපි උරුවක් කරලා හරියනවා ගයිස් වෙලාව 12:22යි හරිනේ අපි මල්ලඩම ගත්තේ මෙතනින් එහා පැත්තේ කාන්සක් තියෙනවා එතනින් ගා මල්ලඩම ගත්තේ පොඩි ගාලා ආවට පස්සේ අතර මේ විතර කට්ටිය හිටියට පස්සේ මම අද තමයි මේ විතර ටයිම් යාළුවෝ සෙට් එකත් එක්ක තනියෙන් ඉඳලා ඇත්තටම දැන් වෙලාවත් එක්ක කොහොමඩක් ඒක සෙට් වෙන්නේ නැහැ ඉතින් මේ මල්ලඩම ගත්තේ එහා පැත්තේ කනත් ඉතින් මම හිතනවා ඔයාලා වීඩියෝ එක රසවින්ද වගේම බය වෙන්නේ නැති අතරම මොකද කතාව මල්ලි කිව්වා මොකද එයාලා ගෙවල් මේ ළඟ තියෙන්නේ 2016 හා ආසන්න අවුරුද්ද වෙච්ච ඇත්ත කතාවක් ටික ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු එහෙනම් හැමෝටම ජය වේවා subscribe kandal life with kula